Hello guys, අපේ Japan travel series එකෙන් තව වීඩියෝ එකක් කියනවාද අපි අද අපි යන්නේ කෙන්කාජු Golden Pavilion temple එකට. මේකට Golden Temple කියලාත් කියනවා. මේක තියෙන්නේ කියෝටෝ වල. අපි යමු මේක බලන්න. මේ ටෙම්පල් එක ගැන guys history එක කියනවා නම් මේක build කරලා තියෙන්නේ අශීකගා යොෂිමත්සු කියන කෙනා. එයාගේ like regime එකේ එයා මේක use කරලා තින්නේ නිකන් retirement villa එකක් විදිහට. එයාගේ අන්තිම last will එකේ එයා කියලා තියෙනවා මේක සෙන් ටෙම්පල් එකක් කරන්න ඕන කියලා. ඊට පස්සේ එයා මැරලා තියෙනවා 14,408 ඊට පස්සේ මේක සෙන් ටෙම්පල් එකක් විදිහට මෙයා වෙනස් කරලා තියෙනවා. මේ ටෙම්පල් එක guys දෙතුන් සැරයක්ම කියන්නේ බර්න් ඩවුන් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ කියෝටෝ වල තිබිච්ච වෝස් එක්ක. මේක එක දෙසරයක් බර්න් වෙලා තියෙනවා ඔනි වෝක් එකේදී. ඒකේදී කියෝටෝ වල ගොඩාක් පැති ඩිස්ක්‍රයිබ් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි රීසන්ට්ලි 1950 දී නිකන් පිස්සු වගේ මොන්ක් කෙනෙක් මේක බර්න් කරලා තියෙනවා. ඒ කියන්නේ හාමුදුරුවෝ මේක බර්න් කරලා තියෙනවා. ඊට පස්සේ මේක ආයි රීබිල්ඩ් කරලා තියෙනවා 1955 දී. මේ අපි දකින්නේ මේ ඒ 1955 රීබිල්ඩ් කරපු ස්ට්‍රක්චර් එක තමයි. මේකේ guys ෆස්ට් ෆ්ලෝර් එකේ ශකා බුද්ධාගේ ස්ටැචුස් තියෙනවා. ඒකම යොෂිමත්සුගෙත්. ඊට පස්සේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මේකේ සමුරායි රෙසිඩන්ස් එකක් විදිහට තමයි මෙයා කරලා තියෙන්නේ. ඒ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ එක්ස්ටීරියර් එක ඔක්කොම ගෝල්ඩ් ලීෆ් වලින් තමයි මේ ගෝල්ඩන් කලර් එක අරගෙන තියෙන්නේ. කියන්නේ අත්ත ගෝල්ඩ් ලීෆ් අලෝලා. ඒකම බෝධිසත්ව ස්ටැචුස් තියෙනවා. ඒ කියන්නේ අපේ බුදුහාමුදුරන්ගේ ස්ටැචුස් වටේට තියෙනවා. Thank you guys මේ short video එක බැලුවට. අපේ තව Japan long videos ගොඩක් තියෙනවා. ඒකෙන්ද please subscribe කරන්න channel එකට, like කරන්න, comment කරන්න. Japan tours ගැන ඔයගලන්ට දැනගන්න ඕන නම් comment කරන්න. මම පුළුවන් විදිහට answers දෙන්නම්. This is Dakonji temple.